hello guys. NP Gaming SL YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට ඔයාලව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මේ අපේ පළවෙනි වීඩියෝ එක. ඔයාලා දැම්ම channel එක අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න. ඉතින් යාළුවනේ ඔයාලා thumbnail එකේ දකින්න ඇති අද අපි කරන්න යන්නේ මොකද්ද කියලා. ඒ තමයි යාළුවනේ ගොඩක් අයට බැරි හරියටම 2020 අලුත් අප්ඩේට් එකට DC bus game එකේ ඒකට ස්කින් එක දාගන්න විදිය. එන යාළුවනේ වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. හරි යාළුවනේ. ඉතින් අපි මුලින්ම කරගන්න ඕනේ බස් ස්කින් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාගේ බස් ස්කින් එකක් තියෙන නම් අවුලක් නැහැ යාළුවනේ. ඔයාට Google එකෙන් හරි මොකක් හරි විදියකින් පුළුවන් ස්කින් එකක් ගන්න. යාළුවනේ මේ ස්කින් සල්ලි වලට නම් ගන්න යන්න එපා. ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් කරලා නැත්නම් ඩවුන්ලෝඩ් හරි කරගන්න. මේ විදියට දැන් ඔයාලා යාළුවනේ ඔයාලගේ ෆෝන් එකේ ෆයිල් මැනේජර් හරි ෆයිල්ස් හරි කියන එකට යන්න. ඒකට ගියාම යාළුවනේ ස්ටෝරේජ් පැත්තේ තියෙනවා උඩින් ඔයාගේ ෆෝන් එකේ තියෙන ගොනු ටික බෙදලා. ඊට පස්සේ යටින් තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆෝල්ඩර්. දැන් අර යාළුවනේ ප්ලස් ලකුණ තිබ්බ එක ක්ලික් කරලා ඒකේ බුවාම යාළුවනේ ක්‍රියේට් ෆෝල්ඩර් කියලා එකක්. ඒකෙන් යාළුවනේ කියන්නේ අපිට ලු ෆෝල්ඩර් එකක් හදන්න. ඒ ෆෝල්ඩර් එකට යාළුවනේ ඔයාලට කැමති නමක් දාගත්තා. ඒක මම NP Gaming SL කියලා දාගත්තා. එතකොට යාළුවනේ ඒක යටින් පෙන්නනවා මේ විදිහට ෆෝල්ඩරේ. ඒක යාළුවනේ තාම මොකුත් නැහැ empty. ඊට පස්සේ යාළුවනේ මෙතනින් ඉමේජ් එකට ගියාම ඔයාලට අර බස් ස්කින් එකේ ඉමේජ් එක ඒකට මූව් කරගන්න පුළුවන්. යාළුවනේ මේ විදිහට ක්ලික් කරාම අර යටින් ඉන්න මූව් බටන් එක ක්ලික් කරලා අපේ ෆයිල් එකට මූව් කරගන්න තමයි තියෙන්නේ. මේක යාළුවනේ පොඩි සරල වැඩක්, එච්චර අමාරු නෑ. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට පෙන්නනවා අපේ ෆයිල් එකේ මේක තියෙන එක. ඔයාලට යාළුවනේ මේ ෆයිල් එකට ස්කින් දෙක තුනක් වුණත් දාගන්න පුළුවන්. දැන් යාළුවනේ අපි යන් DC bus game එකට. ඔයා දැන් ඕපන් කරගන්න ඔයාගේ DC bus game එක. ගෑරේජ් එකට යන්න. පොඩ්ඩක් ඉන්න යාළුවනේ. දැන් ගෑරේජ් එකට යන්න ඔයා. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට අර ස්කින් බටන් එක ක්ලික් කරලා ඇඩ් ලීවර් කියන එක ක්ලික් කරන්න ඕනේ. ඒ ක්ලික් කරාම යාළුවනේ මේ විදිහට මෙතනින් ෆෝල්ඩර් එක පෙන්වනවා යාළුවනේ. මගේ යාළුවනේ මෙතන NP Gaming SL කියලා ෆෝල්ඩර් එක පෙන්වන්නේ යාළුවනේ. මට කලින් වැරදිලා ඒක දාගත්තා. නැත්නම් යාළුවනේ ඔයාලට කරන්න ඕනේ යාළුවා බ්‍රවුස් කියන බටන් එක ක්ලික් කරලා එතකොට ඔයාගේ ෆයිල් මැනේජර් එකට යන්නේ. එතකොට ඔයාට ඔයා හදපු ෆෝල්ඩර් එක එතනට මේ ඇලෝ කරතෑයි. හරි යාළුවනේ එහෙනම් ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න. එහෙනම්